පුදුම ආත්ම අභිමානයක් තියෙන්නේ. ආත්ම ගරුත්වයක් කියලා තියෙන්නේ. හැබැයි උන් පඬරැල්. ඔය ආත්ම ගරුත්වයක් හැම එකක්ම තියෙන එකෙක් ඉන්නෝනේ පඬරැල්. ඇයි ඒ? ලැජ්ජාව වැඩි නම් තණ්හාව වැඩි. එදා උපන් කලලේ ඉඳලා අවසාන හුස්ම හෙලන මිනිස්සෙටවත් මනුස්ස භාවයෙන් සමුගන්න එක උදව්වක්වත් දෙන්න එපා. එච්චරට දුර්ලභයි. බලන්නකො මේ මනුස්ස ජීවිතේ කන්න හොයන්න විතරක් මහන්සි වෙලා. ගෙයක් හදන්න විතරක් මහන්සි වෙලා. වැඩ කරන්න විතරක් මහන්සි වෙලා මැරිලා යනවයි කියන්නේ එයාට තේරිලා නැත්තේ මොකද්ද? අර වගේ පුංචි දෙයක් හොයාගත්තත් මිනිස්සු මොකද වෙන්නේ? ඒකට බයයි. විමුක්තිය වගේ එකක් පෙන්නුව මොකක් වෙයිද? ගම පැත්ත පළාත එන්නවත් දෙන්නේ නැහැ. Mind reset. මනුස්ස ජීවිතේ නියම දුර්ලභ බව පාද ගන්න පුළුවන්. මනුස්ස ජීවිතේ දුර්ලභ වෙන්නේ බුදවරු පහළ වීමත් එක්ක විතරක් නෙවෙයි. හැමදාම මනුස්ස ජීවිතය දුර්ලභයි. නමුත් ඒ දුර්ලභ බව කියාදින සිංහව බිහි වෙන්නේ නැහැ. ඒකයි ප්‍රශ්නේ. ඒක ඔටුවන්ට තේරෙන්නේ නැහැ. ඔටුව කොටු වෙලා කියලා. මේ පෘථුවියේ බුදවරු පහළ වුණත් නැතත් අවබෝධ කරා හිටියත් නැතත් ලැබෙන හැම මනුස්ස ජීවිතයක්ම දුර්ලභයි. ඒක හරි අමාරුවෙන් ලැබෙන්නේ. ඒ ලැබිච්ච ඒ නිර්වාණය භුක්ති විඳින්න, ඒ විමුක්තිය භුක්ති විඳින්න ඒ අවස්ථාව ලැබෙන හරිම අමාරුයි. ඒක ඕනම උප්පත්තියේ හොඳ ආයතන හයක් තියෙන මනුස්සයෙක් යාගේ මරණය අතර කාලය තුල යාට ඕන නම් විමුක්තියට එබෙන්න පුළුවන්. හැබැයි මොකක් වෙන්න ඕනද? අර පොතෙන් ආපුවා, ඊළාට ගුරුවරයා කියපුවා, පරම්පරාවෙන් ආපු ඔක්කොම පැත්තකින් පුළුවන් තියන්න පුළුවන් හිතක් තියෙන්න ඕන. නිදාස්සේ මනස තියාගන්න පුළුවන් හිතක් තියෙන්න ඕන. අන්තගාමී නොවි ඉන්න ඕන. මොකක් වෙනවද? දැන් ওই පොත්පත්වල තියෙනවා පරම්පරාවේ ගුරුවරු කිව්වම මිනිස්සු ඒකෙන් අන්තගාමී වෙනවා. ඒකම කියන තර්කයට. මෙහෙම තිබුණනේ අර පොතේ. අරකෙත් මෙහෙම තිබුණා. කලිල් ජීබ්‍රාහිම් කියන්නේ මවල එක දත් කිව්වා. සියවස් 7කට කලින් සුදුපරේයෝ 7 දෙනෙක් කන්දකින් පියාඹලා ගියාලු. ඒ ගමේ ඉන්න මිනිස්සු දැක්කලු පියාඹලා යනකොට අන්තිම යන කළු සුදුපරේගේ පියාට කළු තිතක් තේනවා. සියවස් 7කට පස්සේ මිනිස්සුන්ට කියනවලු කළු පරේයෝ 7 දෙනෙක් ගියේ කියලා. අන්න එහෙම තමයි පොත්වල තියෙන ඒවා. අන්න එහෙම තමයි පරම්පරාවෙන් එන ඒවා. අන්න එහෙම තමයි කටකතාවෙන් එන ඒවා. දැන් අද මම මෙතන කාට හරි පෑනෙන් ගහනවා. හෙට යාපනයට යන්නේ මොකද කඩුවකින් ගැහුවයි කියලා. අයියේ කටකතාව එහෙම එකක්. ඉතින් ඒ නිසා ඒ තුල නම් අපේ හිත පවතින්නේ අපිට නිදහස් ඒ දුර්ලභ මනුස්ස ජීවිතේ දුර්ලභයි කියලා තේරෙන්නේ නෑ. බලන්නකො මේ මනුස්ස ජීවිතේ කන්න හොයන්න විතරක් මහන්සි වෙලා. ගෙයක් හදන්න විතරක් මහන්සි වෙලා. වැඩ කරන්න විතරක් මහන්සි වෙලා මැරිලා යනවයි කියන්නේ එයාට තේරිලා නැත්තේ මොකද්ද? දුර්ලභයි. සතෙක්කුත් කරන්නේ ওই ටිකනේ. කනවා, බොනවා, දරුවෝ හදනවා, එක බිනදන්න නැත්තම් 3-4 දෙනෙක් ගන්නවා, මැරිලා යනවා. ලොන් ඇයිලා මැරිලා යනවා. ඉතින් මිනිස්සෙට්ටත් ওই ටික ඔයිටත් වඩා දුකින් නම් වෙන්නේ. අපරාධි මොකද්ද? දුර්ලභ මනුස්ස ජීවිතය. හෙන ගහන්න එපා උගේ වලට. ඇයි ඒ මනුස්ස ජීවිතෙන් ප්‍රයෝජනයක් ගත්තේ නැති එකට. අර අහලා නැද්ද කියලා වලටත් හෙන ගහන ඕකගේ කියලා. ඕකගෙන ඕකුන්ගේ කියලා කියන්න ඕන. ඇයි ඔක්කොම එකම රටාවක ඇවිල්ලා තියෙන්නේ. අලුතෙන් ලෝකේ හිතන තියෙන හරිම අමාරුයි. මනුස්ස ජීවිතේ දුර්ලභ බව තේරුම් ගන්න හරිම අමාරු. ඔක්කොම හිතන්නේ මොකක් කියලාද? අඩු මෙච්චර මිනිස්සු ඉන්නේ. පර්චස් එකේ දාන්න පුළුවන් කොළ බෝන තරම් මිනිස්සු ඒවි. එච්චර තීරණ මේක එච්චර දෙයක් නෙවෙයි කියලා හිතෙන්නේ. මගේ මිනිස්සු ගණනාවක් අහව ප්‍රශ්නයක් තියෙන පැවිදි ජීවිතේදී. ওই බුද්ධ ශාසනයේ තියෙන මනුස්ස ජීවිතේ දුර්ලභයි කියලා. එහෙනම් මෙච්චර මිනිස්සු කොහොමද ලංකාවේ ඉන්නේ? මේ වර්ගාඩියක් තුල මම කොහොමද තමසේ දන්නේ නැතුණාට මේ පෘථුවියේ සත්තුන් මිනිස්සුන්ට වඩා සත්තු ඉන්න මේ වර්ගාඩියක් තුල. ඒ කිසිම සත්ත්වයකට මේ විදිහට උසස් විදිහට හිතන්න බෑ. හිත විමුක්තිය වෙත මෙහෙවන්න බෑ. එක කූඹි ගුලක විතරක් ලංකාවට වඩා කූඹි ඇති. මිනිස්සුන්ට වඩා. මහා සාගරයේ විතරක් කොච්චර ඇතිද? මහා සාගරයේ වර්ග කිලෝමීටරයක විතරක් ඇහැට පේන සත්තු විතරක් මේ මනුස්ස ලෝකේ මනුස්සයන්ට වඩා ඇති. මහා වනාන්තර වර්ග කිලෝමීටරයක කොච්චරද?
මේ වගේ දසගුණයක් ඇති. පේන නොපේන සත්තු. ඒ කෙට්ටවත් මොකද්ද? කවදාවත් සිංහෙක් වෙන්න බෑ. විමුක්තිය ලබන්න බෑ. නිර්වාණය වළඳන්න බෑ. ඇයි ඒව හැමදාම සංසාරේ වැඩිපුරම ලැබෙන දේවල් මිසක් ඒව දුර්ලභ දේවල් ඒව විමුක්තියට බිකම් කරන්න පුළුවන් ජීවිත නෙවෙයි. බුදුහාමුදුරු මෙහෙමත් කියලා තියෙනවා. මොනවද? කුකුලෙක් වෙලා විතරක් බෙලි කැපුම් කාපු වාර ගන්න බැලුවොත් සතර මහා සාගරයේ ජලයට වඩා වැඩි. ඒ කියන්නේ එක කල්පයකදී බොහෝ දුරට වැඩිපුරම ඉන්නේ මොකද? සතර අපායේ. එක කල්පයක් තුල විතරක් හරි අදිසි chance දෙක තුනක් හම්බ වෙන්නේ මනුස්ස භවයට. ඒකේ පාද ගන්න අලුත් විදියට හිතලා මිනිස්සු කීප දෙනෙක් අයිත් ඕන් අරකට මහගෙදරට බුදුහාමුදුරුවෝ කී වචන වලින් කියනවා මහගෙදරට යනවලු. මොකද්ද? අපායටම යනවලු. යන දුර්ලභ නොවන සුලභ වෙන තැනටම යනවා. හිත එතෙන්ටම කැරකිලා තියෙන්නේ. හිත එතෙන්ටම නැමිලා තියෙන්නේ. ඒ තිරිසන් ගතිමය මිනිස්සු කරගහගෙන යන්නේ. ඒ තිරිසන් ගතිවලමයි මිනිස්සු අපරාධ. බුදුහාමුදුරුවන්ට මැරේ දැක්කත් මොකද පේන්නේ? විමුක්තිය පේන්නේ. දැන් මට ඔහෙලා දැක්කව මට පේන්නේ මොකද? අමා සාගරයක්. ඇයි? ඔයලා හැම එක්කෙනෙක් ගාවම ඒ දුර්ලභකම තියෙනවා. ඒකයි මේ ලාද අමා සාගරයක්. හැම කෙනෙක් ගාව මේ අමා ගඟුල ඇතුලේ ගලනවා. මේ පොළොවේ යට දියපාරවල් ගලනවා වගේ. මේ පොළොවේ යට තියෙනවා මහා කාන්තාරයට පව මහා ජල දහරාවල්. ඇයි ඒව පේන්නේ නැත්තේ? ඒ ජල දහරාවල් උඩින් දින පස් තට්ටුවයි වැලි තට්ටුවයි හින්දා. ඒ වගේම අර પરම්පරාව ගොන් කඳු ටික නිසා එලා ඒ වැලි තට්ටුව නිසා මොකද වෙන්නේ? ජලපාර පේන්නේ. ඒ අමා ගඟුල පේන්නේ. ඒ නිසා ඒකේ පැම්බුන්නේ නැහැ. ඒ වුණාට මට පේන්නේ මේක අමා සාගරයක්. මේ පෘථිවි තලයේම අමා සාගරයක්. ප්‍රශ්නේ තියෙන එකම දෙයයි. ඔටුව සිංහ වෙන්න කැමති නැති එක විතරයි. ඒකට කැමති නැහැ. උන්ගේ අමා ගඟුලේ පීනන්න. ඒ මට පේන විදියටමයි බුදුහාමුදුරන්ටත් පෙරුනේ. ඒක නිසා දැන් අඟුලිමාල ගාවත් දැක්කේ අමා සාගරයක්. පිස්සු ඇදිලා ආව පටාචාර ගාවත් ඒක තිබුණා. දරුවෙක් නිසා පිස්සු වැටුණු කිසాగෞතමී ගාවත් තිබුණා. එකම මිනිහට බිරින්දෑවරු වෙච්ච උත්පලවන්නා ගාවත් තිබුණා. දුවයි එයයි දෙන්නම බිරින්ද උඩාලුනේ මිනිහට. අම්බපාලි ගාවත් තිබුණා. බුදුහාමුදුරට දුනු විදින්න සල්ලි අරගෙන දුනු විදින්න ආපු කණ්ඩායම ගාවත් ඒක තිබුණා. ඔය බලන්නකො. දේවදත්තගෙන් අරගෙන සල්ලි මොකක්ද? බුදුහාමුදුරට ඊතල වලින් තිය බුදුහාමුදුර දැක්ක මේ එන්නේ මොකද්ද? අමා සාගරයක් මගේ පැත්තට ගලන ඊතල ගලන්නේ. ප්‍රශ්නේ තියෙන්නේ මොකද්ද මේකේ දුර්ලභකම දන්නේ. ඉතින් මම පෙන්නලා දුන්නම ඉවරයි කියලා බුදුහාමුදුර පෙන්නලා දීලා තියෙනවා. හැබැයි ඒරාපතරන් නාගරාජයට කිව්ව මොකද්ද? කිච්චෝ මනුස්ස උඩ ගන්න බෑ. පෙන්නන්න බෑ. අලුත් විදියට හිතන්න කොහොමවත්ම බෑ. මනෝද්වාරය දුර්වලයි. මේ මිනිස්සුන්ට තියෙන මහා පුදුම මනෝද්වාරයක්. ඒ මනෝද්වාරය වහන්න පුළුවන් කුණු ටික තියෙනකම් විතරයි. මිනිහෙක් කුණු ගසා දාලා නැගිට්ටොත් ඒක විවෘත වෙනවා මුළු විශ්වයටම. දැන් අපිට බෞද්ධ සම්ප්‍රදාය කියලා එකක් දාලා අපි වහලානේ තියෙන්නේ. ඒතර අපිට ඒ කන්ද උඩට නැගලා විතරයි ලෝකෙ දිහා බලන්න පුළුවන්. ඊට එහා කන්දා බෑ. දැන් මේ ලෝකේ තියෙන සර්තොස් නබී ජේසුස් ක්‍රිස්තුස් ඒ ආදි වශයෙන් ගොඩාක් අය ඒ දුර්ලභව පාදගත් අය ඉන්නවා. ඒගොල්ලෝගේ ඔක්කොම කඳු වලට නැග්ගොත් මේක කොච්චර ලොකු යහා බලන්න පුළුවන්ද? අපි අත්‍තරම් බුදුහාමුදුරුවෝ කියපු එක අපි දන්නේ නැහැ. අපි දන්නේ බෞද්ධ සම්ප්‍රදාය. ඒ කියන්නේ දුර්ලභය කියන එක දන්නේ නැහැ. දන්නේ මොකද්ද? වෙසක් කූඩුවක් පත්තු කරන එකයි, සුදු ඇඳන් පන්සල් ගිහලා අටසිල් ගන්න එකයි, මල් වට්ටියක් භෝග අහගෙන භෝගහ වටේ බුදු පිළිම වටේ කරගෙන එකයි තමයි දුර්ලභ. කටින පින්කමක් දුර්ලභයි. ඒකක් දන්නවා. ඉතින් ওই ටික තමයි අපි දුර්ලභයි කියලා හිතන්නේ. ඔක තමයි අපි ওই කන්දර නැගලා විතරයි බලන්නේ. ওই ටික ඔක්කොම එකතු කරලා බැලුවයන් පස්සේ නුගේ ගොඩවත් බලා ගන්න බෑ. ඇත්තට බුදුරණවහන්සේ පෙන්වන ආධ්‍යාත්මයෙන් නැගලා බැලුවොත්
එවරස් කන්දට නැගලා ලෝකයේ දිහා බැලුවාසම මහා පරිසරයක් බලන්න පුළුවන්. වලාකුළු වලටත් උඩින් බලන්න පුළුවන්. හැබැයි මොකක්ද තියෙනවද? අලුත් විදියට ලෝකයේ දිහා බලන්න පුළුවන් හිතක්. එතකොට තමයි කුණු විසි වෙලා යන්නේ. එතකොට තමයි ඇත්තට මේක දුර්ලභයි කියලා තේරෙන්නේ. එහෙම නගින්න පුළුවන් මේක. ඇයි මේ පුංචි බ්ලූ මැන්ඩල් කුණු කඳු වලට නැගලා නුගේ මේ අඩුතර මේ ටිකවත් බලා ගන්න බැරුව ජීවත් වෙන්නේ. මෙච්චර උසකට නගින්න පුළුවන්. එච්චර සිකරයක් මුදුන නැගලා ලෝකයේ දිහා බලන්න පුළුවන් ජීවිතයක් තමයි මනුස්ස ජීවිතය කියලා කියන්නේ. පුංචි කඳු වලට නැගලා ලිඳේ ඉන්න ගෙම්බ වගේ වටේ විතරක් බලාගෙන ඉන්න. මගේ රට සුන්දරයි. මගේ ජාතිය සුන්දරයි. හැබැයි මන්නාරමවත් දැකලා නැහැ. සිරි ලකදේ සිරි සැපදේ. ඒ කොතල හිමටුවත් කාලා නැහැ. එච්චර පොඩි කන්දක් උඩ ඉන්නේ. ඒ මෙච්චර මේ කොච්චර මුදුනකට නගින්න පුළුවන් ජීවිතයක්ද අපිට මේ ලැබිලා තියෙන්නේ. මේ මිනිස්සු කොච්චර අලුත් දේවල් වලට අකමැතිද කියලා කියනවනම් ඇමරිකාවේ මුලින්ම නාන බේසම එක්කෙනෙක් හොයාගන්නවා. ඔය දැන් ඔයාලා බේසන් තියෙන නාන බාත්රූම් වොෂ්රූම් එකේ බාත්රූම් එකේ ඒක හොයාගත්ත දවසේ කොච්චර මිනිස්සු එරේ වුණාද කියලා මේ ලොකු දෙයක් නෙවෙයිනේ පුංචි දෙයක් හොයාගෙන තියෙනවා. ඊට පස්සේ මොකද කරේ? වැඩිපුර දොස්තරවරු කිව්වලු ඕවයි නානකොට වැඩිපුර ලෙඩ රෝග හැදෙනවයි කියලා. ඊට පස්සේ ඇමරිකාවේ ප්‍රාන්ත ගණනාවක් තියෙනවා. එක ප්‍රාන්ත විශාල බදු ගැහුවලු. මොකටද? අර බේසමට. ඒකට අවුරුද්දක් තුල මෙච්චර විකුණුනාලු. මෙච්චර විකිනලා තියෙන අවුරුද්දක් තුල බේස. එච්චර බදු ගහලා. එච්චර ප්‍රශ්න දාලා. අලුත් දේවල් වලට මිනිස්සු වෛර කරාට එච්චර විකිනෙනවා. හැම ප්‍රාන්තයක අලුත් බදු ගැහුවල මොකද වෙන්නේ? නාඩ බේසම අහිත කර. ඒ කියන්නේ අර වගේ පුංචි දෙයක් හොයාගත්තත් මිනිස්සු මොකද වෙන්නේ? ඒකට බයයි. විමුක්තිය වගේ එකක් පෙන්නුව මොකක් වේද? ගම පැත්ත පළාත එන්නවත් දෙන්නේ නැහැ. ඒතර බයයි. ඇයි අලුත් දේවල් කියන හින්දා. ඉතින් ඒ නිසා බුදුහාමුදුරුවෝ එක දවසක් වැඩියෝනේ මේ මනුස්ස බව දුර්ලභයි කියලා දෙන්නනේ බුදුහාමුදුරුවෝ ගමෙන් ගමට යන්නේ. මේක මේ වගේ දෙයක් කරන්න පුළුවන් මේ වගේ එකක් තියෙයි කියලානේ. ඒ අමාගඟ උඩට ගන්නයි කියලානේ කියන්නේ කැණීම් කරලා ඔච්චරයි බුදුහාමුදුරුවෝ කියන්නේ. එක බ්‍රාහ්මණ ගමකට බ්‍රාහ්මණෝ කියන්නේ ඉන්දියාවේ කවුද? හොඳටම ඉගෙන ගත්ත ඇවුන් ටික. ඒ කියන්නේ ස්පෙෂල් මොලකාරය උන් තමයි කවුද? අද ඔය ඩිග්‍රී තියෙන්නේ දැන් අන්න ඒ වගේ එක උන් ටික. හරිද? ඒ වගේ හොඳ ගමකට බුදුහාමුදුරුවෝ කිව්වලු මම වඩිනවයි කියලා. අරුන් ටික ඔක්කොම බය වුණාලු. ඇයි අදින් ආවොත් අපේ ගණින් ටික ඉවරයි කියලා ගියෙන් වගේ හම් වෙලා තියෙන අනිත් පැත්ත වලට ආවෝ. ඔක්කොම රැස්වීමක් තියලා කිව්වලු මෙහෙම. මොකද්ද? ගෞතම බුදුහාමුදුරුවෝ හෙට එනවයි ඔයයි එනවයි කිව්වොත් එනවා. ආයි කතා දෙකක්. අපේ මේ සුන්දර ගමට එන්න නගරයට එන්න තියෙන අපි ජීවත් වෙන මොකකද? මේ ගඟක් යන ඒවා පාලම් උඩින් තියෙන්නේ. ওই පාලම් ඔක්කොම කඩන්න කිව්වා. එක රැයෙන් පාලම් ඔක්කොම කැඩුවා. කාට විරුද්ධවද? අර ඔටුව පාලම් කඩන්න කාට විරුද්ධවද? ගෞතම බුදුහාමුදුරුවෝ නැමති සිංහයට විරුද්ධව. එපාර එක මිනිහෙක් වුණා කඩලි වරුණාම ඔයයි උඩිනුත් ඒ අමුතු මිනිහෙක්. උඩින් හරියනවා අය කිව්වොත්. හැබැයි මෙහෙමයි. උඩින් ආවොත් මොකද්ද කරන්නේ? එක එක්කත් මේ නුවර කන්න දෙන්න බෑ. නීතිය දැන් මේක රාත්‍රියෙන් මේ නුවර එක්කෙනෙක්වත් ගෞතම බුදුහාමුදුරට දාන දුන්නොත් කෑම දුන්නොත් ඌ මරනවා. ප්‍රභාකරන් වගේ. ඒ වගේම වතුර දෙන්නත් බෑ. මොනවද දෙන්නත් බැරිද? එතකොට එයා එක දවසකට වඩා ඉන්නේ ආපයි මුඩින් යයි. හැම ලිඳකටම පිදුරු දාන්න ඕන, ගොම දාන්න ඕන, අසූචි දාන්න ඕන. එතකොට අපි බොන්නේ මොනවද කියලා එක මිනිස්සෙක් කවවා. එකක් තියාගමු. මොකක් තියාගමුද? එක ලිඳක් තියාගමු. ඔයාලා අහලා නැහැ? අහලා තියෙනවා. මොකද්ද වරද? ඒ ගමේ ඔටුව සිංහය කරන්න ආපු එක වරද? වෙන වරදක් නෑ. අර ඔටුවන්ට බුදුහාමුදුරුවෝ කැමති නෑ. උන් පිළිගන්නේ නෑ උන්ගේ මනුස්ස ජීවිතේ දුර්ලභයි කියලා. ඒ ඔටුව ආත්මේ ඉන්න කම්ම.
ඒ හොටු පෙරාගෙන ඉන්නකම්ම ඒක දුර්ලභයි කියලා පිළිගන්නේ. එසා ඒකයි ගෞතම බුදුහාමුදුරේ විරුද්ධ වෙන්න තියෙන දේ. බුදුහාමුදුරුව ආවා. එතන මොකද උනේ? එක එක්කත් වතුර ටිකක් දෙන්නේ නැහනේ. එක එක්කත්. එතන ඔයලා හිතා ගන්නකො. දැන් අපි වගේ එකෙක් හිටියොත් එපැයි කියපු හින්දාම දෙනවා. එපැයි කිව්ව හින්දාම පේන්නම දෙනවා. ෆොටෝ එකක් ගහලා Facebook උත් දාන්න දුන්න 70ක් කරගටින් කියලා. ඉතින් ඒ නිසා මොකද වෙන්නේ? අන්න ඒ වගේ මිනිස්සු එච්චර දැන් කොච්චර බලන්නේ ජාතිවාදයට ආගම්වාදයට තමන්ගේ සම්ප්‍රදායෙන් ආපු දෙයට කෙරෙහිව කවුරු හරි මොනවා හරි කිව්වොත් කොච්චර මේ මිනිස්සෙට විරුද්ධව ලෝකය බුදුහාමුදුරු මිනිමරලයි සමූල ඝාතනය කළා කිසිම දෙයක් කළා එහෙම කෙනෙක්ට එහෙම කරන්නේ මොකද්ද වරද අන්න අර වගේ වචන කියන මොනවයි කිච්චෝ මනුස්ස පටිලාභෝ මේක දුර්ලභ එකක් නේ ලැබිලා තියෙන්නේ ඕවා කියනවට කවුදෝම වචන කියලා දෙන කවුරුත් ඕවා කියලා හැමෝම මේ ලෝකෙ හිට මෙච්චර බුදුහාමුදුරු කළා තාවත් මිනිස්සු මේ නූතන සමාජයේ මිනිස්සු 2016 මානවයෝ උන් 2016 වුන් නෙමෙයි අවුරුදු 5000ක් විතර හද්ද පරණයි අන්න උනුත් හිතන්නේ මොනවද අර පොත්පත් ඔළුවේ දාගෙන මේක කොහෙද දුර්ලභ බලපන් අපේ ගෑනට දරුවෝ 10ක් වුණත් හදන්න පුළුවන් හදනවා නම් එච්චර උපදිනවා හැදුවේ නැති වුණාට කොහෙන්ද දුර්ලභ එහෙමයි හිතන්නේ මිනිස්සු. ඒක දුර්ලභමයි. දුර්ලභ අර අපි කියන කාරණා අලුතෙන් දන්නවා. අනිත් ආවුන්ට ඒ දුර්ලභ බව තේරෙන්නේ නැහැ. මොකක් වෙන්නේ නැද්ද? දැන් මේ වෙලාවෙත් සමහර මිනිස්සු ඉන්න මේ නගරේ. මේ නගරේ ඔබ අපමුණ ගැහෙන නගරේ. නමුත් මේකින ඔටුව ගොඩකට තේරෙන්නේ නැහැ මොකක්ද? මේක දුර්ලභයි කියලා. තේරෙන්නේ නැහැ. තේරුම් ගත්තොත් ඔවුන්ට අද්විතීය වෙන්න පුළුවන්. අසහාය වෙන්න පුළුවන්. අජරාමර වෙන්න පුළුවන්. මොකක් වෙන්න පුළුවන්ද? අද්විතීය අජරාමර වෙන්න පුළුවන්. මොකද දුර්ලභයි කියලා තේරුම් ගත්තොත්. ඇයි අනවශ්‍ය දේවල් වලට වඩා අර අමා ගඟුලේ නාන්න තමයි වැඩිපුර කාලය යොදව ගන්නෙ. මේ මනුෂ්‍ය ජීවිතේ තවත් එක හේතුවක් තමයි දුර්ලභයි කියලා තේරෙන්නේ මේ ටයිම් ෆ්‍රේම් එකක් වැඩ ගන්න නිසා. ඒකත් මේක තේරෙන්නේ. ඇත්තටම මේක එළියට ගියාම තමයි මේක ආනන්දය තියෙන්නේ. හැබැයි සාම්ප්‍රදායික මිනිස්සුන්ට මොකද වෙන්නේ? මේ ටයිම් එක ඉක්මවන්න බෑ. ඒකට අකාලික දහම ස්පර්ශ කරන්න බෑ. ඒකේ කැරකෙනවා. ඒකේ පිණුම් ගහනවා. ඒක තුලම යෝජනා කරනවා. ඒ තුලම සම්මත කරනවා. හැබැයි ඒ කාල රාමයෙන් එහාට කිසිම දෙයක් දන්නේ ඒක තමයි උකට පරම්පරාවෙන් ලැබුණේ. ඒක තමයි පොතෙන් ලැබුණේ. ඒක තමයි එහෙම ලැබුණේ. සමහර මිනිස්සු කියනවා මරණ එකත් හොඳයි අපිලා හරි සෙනික හොඳ මරණයක්. මේකේ පණ ඇදහදා ඉන්න මිනිත්තුවත් මේක අර්ථ දුර්ලභයි. බුදුහාමුදුරුවෝ එක වෙලාවක කියනවා මෙන්න මෙහෙම. මොකද්ද? බොහොම අමාරුවෙන් ඉන්න මිනිහෙක්ට පණ යන්නවත් උදව් කරන්න එපා පරාජිකා. මොකද්ද? පරාජිකා. එච්චර දුර්ලභයි. එදා උපන් කලලේ ඉඳලා අවසාන හුස්ම හෙලන මිනිස්සෙටවත් මනුස්ස භාවයෙන් සමුගන්න එක උදව්වක්වත් දෙන්න එපා. එච්චරට දුර්ලභයි. දුන්නොත් විශ්වාස නෙවෙයි. අනේවා ඔච්චර දුක් විඳිනනේ කොට්ටෙන් මුණ තද කරගත්ත ඉවරයි කියලා තද කරගත්තොත් ඉවරයි. ඒක ඔය අනිත් හැම එකට වඩා ඒක තමයි භයානක. මොකද්ද? මනුස්ස ජීවිතයක් විනාශ කරන එක. එච්චර දුර්ලභයි. දැන් මිනිස්සු එරෙහි වෙලා යුද්ධ කරන්න ගන්නව නේද? සිවුරු 1000කට ගත්තත් උන්ට ඒක විපාකේ එහෙම නෙවෙයි විඳින්න වෙන්නේ. ඒ දුර්ලභ මනුස්ස සංගතිය නැති කරන්න තමයි කතා කරන්නේ. මිනිස්සු ආගම් වලට බෙදලා ඉන්න පුළුවන්. මිනිස්සු සම්ප්‍රදායන් වලට බෙදලා ඉන්න පුළුවන්. මිනිස්සු ජාතීන් වලට බෙදලා ඉන්න පුළුවන්. හැබැයි හැම මිනිස්සෙක්ටම මොකක්ද? එක වගේ දුර්ලභ බවක් පවතිනවා. ඇයි? ඕන්ට නොතරුණාට ඕන් හැම කෙනෙක්ගේ වැටින් අමා ගඟුලා ඒකට එබෙන්න පුළුවන් මරණාසන්න මොහොතේ. බුදුහාමුදුරුවෝ කියන්නේ මරණාසන්න මොහොතේදීත් ඕන නම් එබෙන්න පුළුවන්. එච්චර දුර්ලභකමක් පවතිනවා. ඒ නිසා කවදාවත් මනුස්සයෙක්ට මැරෙන්න උදව් කරන්න හොඳ නැහැ. මනුස්ස ජීවිතේ නැති කරගන්න උදව් පුළුවන් තරම් මොකක් කරන්න ඕනද? මනුස්ස ජීවිත බේරන්න ඕන. හදිස්සියෙන් හරි උන්ට පොට පෑදුන මොකද්ද?
ඒ විමුක්තියට එබෙන්න. එයා බලන්න සියදිවි හානි කරගන්න අය ගාවට විතරක් බුදුහාමුදුරුවෝ කී පාරක් ගිහිල්ලා තියෙනවද? එපයි කියලා. එපා කියලා තියෙනවා ගිහිල්ලා. රජ්ජුමාලා කියන්නේ එවැනි එක්කෙනේ. බෙල්ලවල දාගන්න වෙලාවෙ ගියේ. ගිහිල්ලා බේරෝ බෙල්ලාම ගඟ ගලනවා කියලා පෙන්නුවා. පෙන්නුවට පස්සේ කොච්චර ගෙදර යවුම් බැන්නත් දැනෙන්නේ එච්චර පවර්ෆුල් ළඟ තියෙන විමුක්තිය. විමුක්තිය දැක්කට පස්සේ මොකක් වෙනවද? නිකන් ගලක් වගේ තමයි. හුලං වලට මුකුත් කරන්න බෑ. හැබැයි සාම්ප්‍රදායික මිනිස්සු එක හුලඟයි එන්න ඕන. පඬරැල් වගේ අරහෙත් යනවා මෙහෙත් යනවා. පඬරැල් හොඳයි. ඒවා ටිකක් වෙලා ගිහිල්ලා තියෙනවා. මේ මිනිස්සු එච්චරවත් ඉන්නේ එච්චරට සැලෙනවා. දැන් එක එක දේවල් ඔළුව වල පිරවගත්ත මිනිස්සු ඉන්නවනේ. උන්ට පුදුම ලැජ්ජාවක් තියෙන්නේ. උන්ට පුදුම ආත්ම අභිමානයක් තියෙන්නේ. ආත්ම ගරුත්වයක් කියලා තියෙන්නේ. හැබැයි උන් පඬරැල්. ඔය ආත්ම ගරුත්වයක් හැම එකක්ම තියෙන එකෙක් ඉන්නවනේ පඬරැල්. ඇයි ලැජ්ජාව වැඩි නම් තණ්හාව වැඩි. මොකක් වැඩිද? ලැජ්ජාව වැඩි නම් ආසාවල් වැඩි. ඒ ආසාවන් නිසානේ අර සාම්ප්‍රදායික දේවල් ඔළුවේ දාගෙන ඉන්නේ. ලැජ්ජාව අඩු නම් ආසාව අඩුයි. ඒ කියන්නේ අර මිනිස්සු ආස කරන නම්බුව කීර්තියට එයා ආස නෑ ඒකනේ. හැබැයි එහෙම එකක් දැක්කොත් මොකෝ වෙන්නේ? මිනිසුන්ට ගල් ගහනවා. ගල් පෙරලන බුදුහාමුදුරන්ට පෙරළුවා වගේ. දැන් බලන්න ඔහෙලාගේ ළමයි අතර ගෑල් ළමයෙක් ඇවිල්ලා කට කැදිච්ච කතා කියනවා ටීවී එකේ. ඒ ගෑල් ළමයි මුළු සමාජයටම තිත්තයි. හැබැයි අපිට නියමයි. නියම ඩයල් එකක්. ඔල හොඳට බලන්න කවුරු හරි ගෑල් ළමයෙක් ඇවිල්ලා ඔහෙලාගේ සම්ප්‍රදායට ගැලපෙන්නේ නැති ඒවා කිව්වොත්. යා පොඩ්ඩක් කොටට ඇඳගෙන ආවොත් ඒ අද කටපැදිච්ච කටා ටිකකුත් කිව්වොත් ඊරෑ මූත් එක්ක හිටියයි කියලා කිව්වොත් දැන් මොකෝ වෙන්නේ? සමස්ත සමාජයේම උන් ඔක්කොම කරනවා ඊතල තියන් ඉන්න විදිහින් අර කියනකොට. වැඩි ඕනේ ඒ වගේ අලුත් පුංචි දෙයක් ආවා මිනිස්සු කැමති බේසමකට මෙච්චර විරුද්ධයි. ඒ වගේ පුංචි දේවල් විතර විමුක්තියට කොච්චර විරුද්ධද? ඒ බුදුහාමුදුරු කියන්නේ බුදු වෙච්ච දවස් ඉඳලා පිරිනුවම් පානකම් අලුත් කතා කියපු එක්කනේ. අලුත්ම ඒවා විතරයි බ්‍රෑන්ඩ් නියු. දැන් පරණ පරම්පරාවෙන් පරාවට ඇවිල්ලා. කොච්චර මිනිස්සු විරුද්ධද? මොකද වරද? අපේ පරම්පරාවට ගැලපෙන්නේ ඒක වරද? නැත්නම් තමන්ගේ දෙයක් අරගෙනවක්වත් තමන්ගේ කවුරුවක් මරලවක්වත් තමන්ට බැනලවක්වත් බැන්න එක හොඳයි. අරු ඊට වඩා තිත්තයි. සමහර බැන්න එකට එකත් සමාව දෙනවා. අරුවට සමාව දෙන්නේ අලුත් නේ. මං කියනවනේ හිතලා බලන්න. ඉතින් කොහොමද මනුස්ස ජීවිතේ දුර්ලභ වෙන්නේ ඔය කුණුගඩ ඔළුවේ තිනකොට?